සෙට කියන්නේ ඔය මාර අතල්ලකක් දෙන්නේ නෑ නෙවෙයි යෝ. රාතල්ලයක් දෙනවද? තුව නැතුව අතල් ලෝකේ. හරි යන ගමන් කතා කරමුකෝ බං. ඕම ඉන්නවා පොඩ්ඩක් ඕම ඉන්නවා. ආද බං. දෙයිද දන්නේ නෑනේ. ඒකේ මන් දන්නේ නෑ ඉතින්. ඔබේ තත්ත්වය නෝ තමයි. එනයි යවම් මං. නේ එහෙනම් බයිල වැඩක් නෑ. මම දැන් අරුට කෝල් එකක් දෙනවා. ඔබ පහ වෙද්දි ලෑස්තිලා ඉඳපන්. හරි යමන්කෝ. එහෙනම් එච්චරයි. යමන්. ඔබ කොහෙද ඔය යන්නේ මෙහෙ ඵලයක්? ඒක තව තුනව. ඕයි රිදෙල් දන්නේ නෑනේ. දෙයක් නෑ. ඕ මාත් ගිහිල්ලා තියෙනවා මේ ඉවේගෙස් ගහන්න. බය වෙන්න එපා බං. මා විශ්වාස කරපන්කෝ. යමන්. චං මේක තමයි පොට්ටේ. මේක මං ගුවාට කෝල් එකක් දීලා තියෙන්නේ. ෆයිල් එක මගේ යනකමන් ඉන්නේ. හරිද? ඔය යන්න ලෑස්තියන්කෝ. ඒ කවුද මේ අපේ ඒරියල් එකේ සද්ද දාන්නේ? මේ උඹද? කවුද මේ අනිත් එක? මල්ලි කොහෙද මේ? කාලෙකින් එන්නේ නැහැ. කවුද මේ අලුත් හාදයා? මං අර මෙහෙ කිව්වේ මෙයා තමයි. මෙයාද? ඉතින් ඔයා දන්නනේ මුලින්ම කොල්ලෙන් මෙහෙට බැස්සාම කොහොමද හදලා ගන්න ඕනේ කියලා. සලකන්න නම් හොඳට දන්නවා. එච්චරයි. මා තාම අලුත්. හරි නේද? උල්ලාදල් බුල්ලේ. ඒව අපි හොඳට පුරුදු කරලා නම් තියෙන්නේ. මැෂින් එක හොඳට වැඩ නම් අරවත් වැඩ. එහෙනම් එච්චර. වරෙන්කෝ මල්ලි යන්න. අයියෝ. බයයි බං. වරෙන් බය වෙන්න එපා. වරෙන් යන්න. අයියේ විදේශ යන්නේ. නෑ බං කුචි කවන්න උන්ට වරෙන් යන්න. මේ යකා ගියාමයි දැන් වෙලාව කීයද බලන්නකො ෂි. දැන් පැයකටත් වැඩි. මොනා හරි වුණාද? මන්නේ ආව වෙන්නේ නැතේ. අයියෝ මුංගේ පව් අපි ගෙවන්නේ. අම්මා මාරාතල්. ඇති අන්තන්. මොකද මම මෙච්චර වරක්කුනේ? ආදල්ල ගන්න දුන්නේ. අතල්ල ගත්තද? ඊුණා සල්ලි අපරාධ. මොකද්ද බම් බූරුවෝ? සල්ලි යාතරු දෙකක් බෑ. යමන් පවුණුද ගෙදර? මෙතනලා පැය ගානක් තැම්බුණා මම. හරි බං යාළු ගමඩනේ. මගුල යකෝ මේ මල මගුලේද බල්ල දැන් දින කපල් ෆොටෝස් මුන් ඔක්කොමත් එක්ක එකතු වෙලා එකම දවසේ කොහේ හරි ගියාද? හරි බුදුම. අද වැලන්ටයින් නේ. ඒක තමයි සප්තපේන් පුංගරාජු ටික මේකේ ෆොටෝ දාගෙන බැලලෙන්නේ. අපිට ඉතින් මොන වැලන්ටයින්ද? අපිට ඉතින් වැලන්ටයින් ඉවර වෙලා එන නිල චන්ද්‍රපති වල ටික තමයි. අන්නක තමයි ප්‍රශ්නේ. යකුමේ අපි සුණයා නේද? හැපි වැලන්ටයින් ඩේ විත් මැනික. මගේ මුළු ලෝකෙම ඔයා. මගේ ලෝකෙ හැමදේම ඔයා. ඔයා හැරෙන්න වෙන කවුරුත් එපා. යකෝ මේ කාණ මොන මගුලද මේ එකපාරට උනේ? කී සතිය වෙනකුත් මම දැනුවත් ඌට මැනිකක් කිරියේ නෑනේ. බලමුගේ මැනික කවුද කියලා. අයියෝ මොකද්ද මේ කරගෙන තියෙන්නේ? මේ අර ස්පායිගේ නංගි නේද? ඔය කරගෙන තියෙන සෙන්ගමාල බූරුව මත වැඩක්. දපංකෝකට කෝල් එකක් ගන්න ඔක්කොම හරි. අරු කෝල් එකක් ගන්නවා. උපදෙස් දන්නේ කමන්නේ ඕකට තරම් බලමු.
හෙලෝ හලෝ මොකක්ද බං අරුඹ කරගෙන තියෙන්නේ? මොකද්ද? යකෝ අර ඉතාගේ පුෂ්පාගේ නංගිත් එක්ක Facebook එකේ ෆොටෝ එකක් දාලා හැපි වැලන්ටයින් ඩේ විත් මැනික මට ඔයා නැතුව ඉන්න බෑ. ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා. මොකද්ද බං අර දාගෙන දැල්ලා තියෙන Facebook එකේ? ඒකද? අදද බං දන්නේ කසාද මෙතනක් දැන් සතියක් වෙනවා නේ බං. මොනවා? මම අසාද මන්ට මටත් නොකිය. ඔව් ඉතින් මේවා කීකිය කරන්න පුළුවන් මගුල් නෙමෙයිනේ බං. උඹ දන්නේ නැති වුණාට උඹේ පරණ ගැහලන් මට කතා කරලා විස් කරාව. නම අරන කෑල්ලක් කතා කර ඈපෝ උඹේ දා කතා කරාම කිව්ව නේද බල්ලෝ අරන කෑල්ලේ නම්බරේ නෑ කියලා. හරි හරි ඒක කමන්නේ ඒවට පස්සේ අල්ලගන්න. දැන් උඹේ කතාව කියපන් ඔක්කොම කලින්. එදාට අපි ගියපු දවසේ බං. ඔව් ඉතින් එදා තමයි බං ඉතින් අපි කතා කරගත්තේ. ඊට පහුවෙන් තමයි එන්ගේජ් වුණා. සරලයි සුන්දරයි. සරලයි සුන්දරයි. ඉතින් බං ওই මගුලට ගෙවල් වලින් කැමති වුණාද? කවුද බං ගෙවල් වලට ගියේ ඉන්නේ? අරගත්තා පැනගත්තා. මොනවා? උඹලා පැනලා ගියා? අනේ අකෝ දැන් ඉතින් කොහොමත් ගෑනේ? පෙරේ බැඳගත්තනේ. දැන් ඉතින් ගහපන්. මේ දැනුත් ගහනක මම බං ඉන්නේ. ඈ? බෙරේ බං බෙරේ. හැබැයි මං කවදාවත් හිතුවේ නෑ බං උඹ වගේ බලු වැඩක් කරයි කියලා. යකෝ පොඩි කාලේ ඉඳන් කට කාලා බීලා කරන්න තියෙන කුපාඩි වැඩ ටික සේරම කරලා ඈ බං උඹ මටත් නොකිය බැන්දහම වාවන්නේ බං වාවන්නේ. නවත්තගනි මං උඹට කොහමත් කෝල් එකක් දෙන්න තමයි හිටියේ. ආයි උඹ මේකට කෝල් මැසේජ් දාන්න එපා. ඈ? එහෙම බං ඒ? මගේ මැනික කියලා දෙන්නේ යාළුවා ආශ්‍රය කරන්න එපා කියලා. යාළුවෝ හින්දා තමයි ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ කියලා තමයි මැනික මට කියලා දෙන්නේ. ඒ නිසා උඹ මේකට ආයි මැසේජ් කෝල් දාන්න එපා. අපා කාත් එක්ක දානේ උච්චරේලා කතා කරන්නේ. උන්නෝක තියලා එන්නානේ මෙන්න මෙහෙට. දැන් අපි පිරී ගහන වෙලාව. හොඳ බබා. හලෝ සුනියා මන්දන්න